මනසුලඟ පවාසිතට සුවය ගෙනෙන සෑය නිවනේ සුව පහස තිබෙන මළුවක් හිමි සෑය වඳින පුදන දනන් සෑමට පිහිට තිබෙන සෑය සාදු සාදු අපිත් වඳිමු රුවන් වැලි සෑය විශේෂ පණිවිඩයක් කියන්නේ මම ආවේ අම්මේ තාත්තේ නැන්දේ මාමේ අයියේ අක්කේ බුදුරජාණන් වහන්සේගේ උතු දෙමඟුල ප්‍රතිපත්ති පූජාවෙන් අපි සමරමු. විශ්වයේ බලවත්ම විශ්වීය කේන්ද්‍රීය ස්ථානය රුවන්වැලිසෑය භූමි පරිසරය 2026 මැයි 30 වන වෙසක් පොහොදා ධර්ම ග්‍රන්ථ දෙකක් වන බෞද්ධයාගේ අත්පොත බෞද්ධ වන්දනා පොත සහ ආධ්‍යාත්මික නිවසක් ආලෝක සාමය පිළිබඳ සමාජ කතිකාවනම් පොත් දෙක ජනතාවට නොමිලේ බෙදා හරිනවා. මේ මහා ධර්ම දානයට ඔබට කොටස්කාරයෙක් වීමට හැකියාව තියෙනවා. දේපල වස්තුව වටිනා මිනිස් ජීවිත ලොවට අහිමි කරන විනාශකාරී යුද්ධය මෛත්‍රිය නම් අමාධාරයෙන් නිවේවා. යන පැතුමින් පසුව සාම පණිවිඩයක් ලෝක ප්‍රජාවට මේ ඉලබින වෙසක් සතියේ ලබා දෙනවා. මේ මහා සාම වැඩපිළිවෙල ලෝවෙතගෙන එන්නට පුරණ රුවන්වැලිසෑය වන්දනා කවි විදූෂා රාජගුරුවක්කාත් ශානිකා සුමනසේකර නැන්දාත් සනුගායියා තිනුගේ අස්මානංගීත් ගීත් කේශරවන මම ගායනා කරනවා. ඔන්න පළවෙනි කමෙන්ට් එකේ බලන්න. සංසුන්ගම ඥානරතන හාමුදුරුවෝ ධර්ම දානය සහ ලෝක සාමය වෙනුවෙන් සිදු කරන මේ මහා පින්කමට අපිට සමග ඔබත් එකතු වෙන්න. Dear Sir and Madam, dear Sri Lankan friends who live around the world, let us dedicate for the world peace. See the first comment and join with us. Peace. Thank you. වන්දහසක් කල්පව